දවසක් සියලු දෙනාටම. අද අපි ඉන්නේ තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ සිඹලාගස්සෑව කියන ගමේ ලස්සන තැනක්. මේ තමයි ඊගෝ ස්වර්ග රාජ්‍ය. Welcome to ඊගෝ ස්වර්ග රාජ්‍ය. දැන් ඉස්සර තාක්ෂණය කියන එක මෙහෙම ග්‍රැජුවලි දැන් ඉන්නේ ප්‍රීමියම් විදියට. එතකොට තව අවුරුදු 10ක් යනකොට මේ ඉන්නේ මෙහෙටාම දේව බොන්න තියෙන දේවල් උණ දේවල් බොන්න තියන්නේ කොළ කැඳ. කොළ කැඳකින් තමයි දවස පටන් ගන්න තියෙන්නේ. ස්වර්ග රාජ්‍යයට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැන. මෙතෙන්ට කියන්නේ තන්ත්‍ර කියලා. මේ කුටියට කියන්නේ තන්ත්‍ර පැත්ත තමයි අනිත් කාමර ටික තියෙන්නේ. කාමර කියන්නේ අනිත් අර ඉන්න තැන් තියෙන්නේ. සහ කිචන් එක කන බොන තැන් ඔක්කොම තියෙන්නේ එහා පැත්තේ. මෙතන මේ ඒ නවතින තන්ත්‍ර කියන තැන මේ තියෙන්නේ. බලන්න මේ තැන කොහොමද කියලා. ඊගෝ ස්වර්ග රාජ්‍යයේ ඔයාලට ඇවිල්ලා වාඩි වෙලා රිලැක්ස් වෙලා ඉන්න තියෙන තැන. කන්න බොන්න බොහොම නිදහසේ කොහොමද මෙතන ලස්සන පරිසරයක්. කුරුල්ලොන්ගේ සද්ද විතරයි උදේට ඇහෙන්නේ. බොහොම රිලැක්ස් එකේ දවස ගෙවලා දවසේ අර බිසි පරිසරයෙන් මිදලා හොඳට ඒ දවස් එන්ජොයි කරන්න පුළුවන්. මේ පැත්තට ගියාම ඔයාලට මෙතන පේනවා වොලිබෝල් ගහනවා. වොලිබෝල් ගහන්න පුළුවන් තැනක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම එහා පැත්තෙන් බඩිරිගු වගා කරලා තියෙනවා. මේ තියෙන පොඩි කුඹුරක්. මේ කාලේ තමයි මම හිතන්නේ හොඳම කාලය කියන්නේ
මේ පැත්තට එන්න මොකද වැස්ස ලොකු එහෙම වැස්සක් නැහැ. හොඳට උදේට එළියට යන්න හොඳට සීතල තියෙනවා. හොඳ ක්ලයිමේට් එකක් තියෙනවා මේ ඉන්න. දැන් උදේටත් එහෙම හරි ලස්සනයි මේ සත්තුන්ගේ සද්දෙයි. ඒ කියන්නේ අර ඉරේලිය ගස් අස්සෙන් ඇట్లా මේ අර එක වෙනම වයිබ් එකක් තියෙන්නේ. මේ මිතුරට දැම්මට පස්සේ ගහනවා. එතකොට තමයි රාගියල වෙන්නේ. Cheers. ඒ ලෙවල් කරන එකෙක් කොට්ටාවේ ඉඳන් ගෝමගම ඉඳන් මේ කොට්ටාවට බස් 4යි බස් හෝල් 3යි තියෙන්නේ. ඒක දාන්න මම මේ ගෑන්සිය කාලෙකට පස්සේ සෙට් පිච් එක දාලා අර ළමයා දාන්න යනවා. ආදරේ කියන්නේ ආදරේ. ආදරුණා මං කියන්නේ ඔයා යන්නේ මොකද ළමෙක්. මේ උනාට ට්‍රයි එකක් දාන්න එතන බැලන්ස් කරන්න ඔන්න මේ මිනිච්චාර එක්ස්පර්ට් කෙනෙක් ඉන්නේ. it work like that actually එකයි ජොබ් එකයි යාළුවෝ බැලන්ස් කරන්න ඕනේ අන්දම හරි ලක්ෂ්‍ය වෙලා අත.